පාටකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔයා මේ වෙද්දි හොඳටම තව දෙයක් දැනගෙන ඉන්නවා. ඒ තමයි කෙවින්ට ඕන කරන්නේ තමන්ගේ අක්කවත් බේරගන්න නුරාන්ගෙන්. නුරාන් කියලා කියන්නේ හැමදාමත් තමන්ගේ අක්කගේ ජීවිතේට පිරලයක් විතරයි. අනිත් එක හැම දේපලක්ම අයිති කරගෙන නුරාන් මේ වෙලාවේ හදන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ අක්කගේ ජීවිතේ නැත්තරම නැති කරලා දාන්න. හැබැයි තමන්ගේ අක්කත් එක්ක හැමදාමත් ජීවත් වෙන්න පුළුවන් නම් තමන්ගේ අක්කත් එක්ක ජීවිතේ බෙදාගන්න කැමති නම් කිසිම ප්‍රශ්නයක් නැතුව කෙවින් මේකට කිසිම විරුද්ධත්වයක් නැහැ. කෙවින් දේපල වලට ආසාවෙන් අහින කෙනෙක් නෙමෙයි. කවදා හරි දවසක තමන්ට තනියම ගේමක් ගහන්න පුළුවන් කියන තැන කෙවින් ඉන්නවා මේ වෙනකොටත්. ඒකට පළවෙනි අඩිතාලම කෙවින් දාලත් ඉවරයි. කෙවින්ට ආදරේ කරන අය ඉන්නවා. කෙවින්ට ඒ හොඳටම ප්‍රමාණවත්. දැන් ඉස්සරහට සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම කෙවින් හොයනවා තමන්ගේ අක්කව බේරගන්න විදියක්. ඉතින් මේක කෙවින් කරන්නේ කොහොමද කියන එකයි මේ වෙලාවේ ඔයාටයි මටයි තියෙන ලොකුම ගැටලුව. ඉතින් කෙවින්ට මේ දේ කරන්න ඉදිරියට වෛද්‍යතුමාගෙන් පවා සපෝට් එකක් ලැබෙයි කියලා අපිට විශ්වාස කරන්න හැකියාවක් තියෙනවා. දැන් අනිවාර්යයෙන්ම තමන්ගේ යාළුවටත් කිව්වන් ඉදිරියට නුරාන්ගේ පසුපස හඹා යන වැඩේ මේ කට්ටිය ආරම්භ කරන්න ඕනි කියලා. මේ විදියට යනවත් එක්කම යමක් සිද්ධ වෙනවා. නුරාන් කියන්නේ බැඳපු කෙනෙක් කියන එක දැනගන්න හම්බෙනවා. ඒ විතරක් නෙමෙයි භාවනාවත් එක්කත් තියෙන සම්බන්ධය ගැනත් දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ලොකුම ප්‍රශ්නයක් විදියට තමයි ඔන්න බලාගන්න පුළුවන් වෙන්නේ. භාවනාව වගේම නුරාන් මුණ ගැහිලා ඉන්න වෙලාවක් බලලා ඊට පස්සේ සිද්ධ වෙන්නේ මේ වගේ දෙයක්. ඒ තමයි මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියන එක තමන්ගේ අක්කට ඔප්පු කරලා පෙන්නන එක. ඒක ඔප්පු කරලා පෙන්නන්න කට වචනෙට බෑ කියන එක දන්න නිසා වීඩියෝ ක්ලිප් එකක් ෆොටෝ එකක් වුණත් ලබා ගන්න පුළුවන් කියලයි අපි අද මේ වෙලාවේ ඔයාලට කියන්නේ. ඉතින් මේ කරේ අපි කතාවේ ඉස්සරහට වෙන්න පුළුවන් කියලා හිතලා ගෙස් එකක්. ඉතින් ඔයාත් හිතනවාද මේ ගෙස් එක කොච්චර දුරකට සාර්ථක වේද කියලා. ඉතින් ඔයාලට පුළුවන් කතාව බලලා අපිට ඒක ගැන අදහසක් දෙන්න. ඉතින් තව දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා අපේ වීඩියෝස් වලට කැමති නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා.